ඔව් අපි අද බලන්න ලෑස්ති වෙන්නේ අලංකාර ටයිටනියම් අපි මුලින්ම ටයිටනියම් එකක් කරන ආකාරය. මුලින්ම අපි පොළොව හොඳට සුද්ධ කරගෙන ස්කර්ටින් එක ලෙවල් කරගන්න ස්කර්ටින් ලයින් එක පිළිසෙ එකකින් තමයි කරගන්නේ. ඉඳරගන්නේ. ඊට පස්සේ ඒකට මාස්කින් ගහලා ගන්න තියෙනවා අපි. මාස්කින් වලින් මේක ලෙවල් එක හදාගෙන ඊට පස්සේ අපි හොඳට පොළොව තෙමා ගන්නවා. පොළොව හොඳට තෙමා ගන්න. තෙමාගෙන ඊට පස්සේ අපිට පුළුවන් මුලින්ම ස්කර්ටින් ලයින් එකයි එතන ලයින් එක මේ ඕගලන්ට පේනත් දැන් මෙතන අnder ග්ලූ එක ලස්සනට අපි රූල් එකක ආධාරයෙන් බල හැරෙන්න තියෙන ලස්සනට ඒක ෆිනිෂ් කරන්න තියෙන ස්පොට් එකෙන්. දැන් අපි ලෑස්ති වෙන්නේ දැන් ස්පොට් එක අදගෙන යනවා. අදගෙන තියෙන එක ස්පොට් එක විදිහට දෙකක් ගන්න දෙන්න ඕන. ඊට පස්සේ දැන් සම්පූර්ණ ස්පොට් එක ඇදලා ඉවරයි. මෙතන ස්පොට් එක සම්පූර්ණ ඇදලා ඉවරයි. දැන් අපි මේක පහුවදා දෙවෙනි කෝට් එක සෙකන්ඩ් කෝට් එක අදින තමයි මේ ඇදගෙන යනවා. සෙකන්ඩ් කෝට් එක තර්ඩ් කෝට් එක ඊට කෝට් එක නේදලා මේ යම් ආකාරයෙන් මේක අපි දැන් අපි කපාගෙන ඉවරයි. මේ ෆ්ලෝ සීලර් එක අපි ඇප්ලයි කරනවා. අපි ඇත්තම රෝල් එකෙන් ගස්සලා නෙමෙයි කරන්නේ. මේ යාලු සිස්ටම් එකකින් තමයි කරන්නේ. එතකොට ෆිනිෂින් එක ගොඩක් දුරට 100%ක්ම හොඳම තත්ත්වයේ තියෙනවා. මොකද ගොඩක් ලාභකට ඒ කාර්යවල පළවෙනි සීලර් ලේයර් එකේදී පිටින්න බලනවා. අනිත් ඒවා ගන්නකොට මේකින් කරාම මොකද නැහැ සාමාන්‍ය හොඳටම තියෙනවා. වන් බන්ඩ් ලෙන්ස් කරාම ෆ්ලෝ සීලර් එක ඇප්ලයි කරනවා. एक पैसा भी नहीं तो अभी सामान पकड़ा दिया मैंने जब पॉट ले रहा था मैं अप्लाई करता मेरा जब पॉट ले रहा था अप्लाई कर दूँगा मैं जब पॉट ले रहा था पॉट में तीन होंगे तो हम करने वाली नहीं है रोल लगेगा होंगे तो नहीं वाली नहीं तो हम करने होंगे तो तीन नहीं वाली itu kita sekarang ini टाइटिनियम में प्रोटेक्शन देना है अनित itu හැමදාම හොඳ දින්ම පැතිර යන විදිහට වදිනවා. ඔව් අන්තිමට ඒ টপ කෝට් ලේයර්ස් දෙකක් කරගෙන අපි රිඩින් කරන මේ එපොක්සි එහෙම නැත්නම් ග්ලාස් කෝට් කියනවා මේ සොලිවන් බේස් මේ ලේයර් එකක් තමයි ප්‍රොටෙක්ෂන් ලේයර් එක. මේකට ඇත්තටම වතුර කුණු දූවිලි මුකුත් ගන්න නැහැ. සාමාන්‍ය තීරීමේ බව මේ තීන ඉඩකඩ ගොඩක් අවම කරනවා. දැන් ටයිටනියම් එකේ ප්‍රධාන දුර්වලතාවය තමයි ලොකු බරපතල දෙගෙන කරගෙන යනකොට තීරෙන බව. ඒකත් මේකෙන් 99%ක්ම මගේ ඇරෙනවා. දැන් අපි ටයිටනියම් එක ඉවරයි. අපි දැන් වැඩේ කස්ටමර්ට බාර දෙන්න තියෙනවා. හරි. එහෙනම් ඔන්න වැඩේ.